රසපියසට ආදරෙන් පිළිගන්නවා ඔයාලව. අද මං රසපියසෙන් අරගෙන ආවේ මං හදාගත්තු එළවලු රොටි රෙසිපි එක. මේ තියෙන මං හදාගත්තු එළවලු රොටි ටික. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මම මේකට අරගන්නවා පාන් පිටි 250ක්. ඒකට මං ලුණු ටිකකුත් දාලා හොඳට කවලම් කරගන්නවා. මේක අද අනාගන්න මම ගන්නෙ මද රස්නේ උණු වතුර. මද රස්නේ වතුරෙන් ටික ටික දාලා මේක හොඳට අනා ගන්න ඕනි. මේ විදිහට අනාගෙන හොඳට අතේ නොයලෙන ගානට මේක හදා ගන්න ඕනි පිටි ටික. පිටි ටික අපි හොඳට අනාගත්තට පස්සේ විනාඩි 5ක විතර මම මේක මේ විදිහට තියා තියෙනවා. දැන් අපි මේකට ඕන කරි එක හදාගමු. දැන් මම තෙල් ටිකක් දාලා හීනියට කපාගත්ත බීලුණු ගෙඩියක් එකතු කරනවා. මේකට මම හීනියට කපාගෙන කරපිංචා මිරිස් කරලා මේවත් එකතු කරලා ටිකක් කවලම් කරගන්නවා. ලුණු ටිකකුත් මම මේකට දාගන්නවා. කෑලි මිරිස් ගම්මිරිස් කුඩුත් එකතු කරනවා. ඔයාලා සලකන ප්‍රමාණයට මේව එකතු කරගන්න. අද මම මේකට එකතු කරගන්නවා මාළු ටිකක්, තම්බලා පොඩි කරගත්ත මාළු ටික එකතු කරගන්නවා. කැමති නම් එකතු කරගන්න පුළුවන්, අවශ්‍යම නැහැ. ඒ ටිකත් එකතු කරගෙන මම හොඳට කවලම් කරගන්නවා. මේකට මම කහ චුට්ටකුත් එකතු කරනවා. කුරුදුපතු කැලේ ටිකකුත් දාගන්නවා. මම මෙතන මේ වෙලාවේ එකතු කරන්නේ තඹගත් අලගෙඩි දෙකක්. සාමාන්‍ය ප්‍රමාණයේ අලගෙඩි දෙකක් තඹගෙන කෑලි හිටින විදිහට පොඩි කරගෙන තියෙන්නේ. හොඳටම පොඩි කරගත්තේ නෑ. ඩීස් කොල් ටිකකුත් හීනියට කපාගෙන එකතු කරලා මේක හොඳට කවලම් කරලා හදා ගන්නවා. දැන් අපි කරි එක හදාගෙන ඉවරයි. දැන් අර මම අනාගත්තු පිටි එක දැන් අපි චූටි චූටි බෝල වලට කඩා ගන්න ඕනේ. මේ විදිහට මම පොඩි පොඩි බෝල වලට මේ කඩා ගන්නවා. අතේ තෙල් ටිකක් ගාගෙන ඔයාලා මේ ටික කඩා ගන්න. මම මේ පිටි ටිකෙන් මේ විදිහට පොඩි බෝල 6ක් විතර හදාගත්තා. දැන් මේක මේ විදිහට තුනී කරගන්න ඕනේ. ඉගණන් කරගෙන තෙල් ටිකක් එක ගාලා මම මේ ගානට තුනී කරගන්නවා. දැන් අර හදාගත්ත කරි එකෙන් ටිකක් මේකට මැදින් තියා ගන්න ඕනේ. අර හොඳටම තුනී කරගන්න එපා. ටිකක් මේ ගානට වෙන්නේ තුනී කරගන්න. දැන් මේක මේ විදිහට මම නමා ගන්නවා. හැඩය ගැන එච්චරම හිතන්න එපා. මේක පුච්ච ගන්නකොට අපිට හැඩය ගන්නට හදා ගන්න පුළුවන්. මේ විදිහට මම මේක නමා ගත්තා. තව එකක් මම මේ විදිහට හදනවා. ඔයාලට මේක කැමති හැඩයකට හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම එකත් ඒ විදිහට නමා ගත්තා. දැන් මම ඔක්කොම ටික හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ මේ ටික පුච්ච ගන්න. මම මේ විදිහට රොටි තැටියක් තියාගෙන මේ ටික මෙහෙම දා ගන්නවා මේක.
මේක එකපාරම ගොඩාක් පුච්ච ගන්න එපා. යන්තම් පිච්චෙනකොට අර අපි වැටේ හැඩේ හදාගෙන ඊට පස්සේ හොඳට පුච්ච ගත්තාම හරි. දැන් මේකේ වටේ හැඩේ මේ විදිහට අපිට හදා ගන්න පුළුවන්. පැත්තෙන් පැත්ත පෙරලා මේ විදිහට අඩු ගින්දරේ පුච්ච ගන්න. දැන් ඒකේ මම හැඩේ හදාගෙන ඉවරයි. දැන් ඒක හොඳට පුච්ච ගන්න ඕනේ දැන්. තව එකක් මම මේ විදිහට තියාගෙන ඒ විදිහට හදා ගන්නවා. දැන් මේකෙත් මම ඒ වගේම වටේ හදා ගන්නවා මේ විදිහට. ඔක්කොම ටික මම ඒ වගේ පුච්ච ගන්නවා. ගොඩාක් ගින්දර වැඩි කර ගන්න එපා. එතකොට මේක කර වෙනවා. කළු පාට ගැහි ඒ හින්දා ලස්සන පාටට හදා ගන්න. හරිම ලේසියෙන් ඉක්මනින් මේ විදිහට හදා ගන්න පුළුවන්. ඔයාලත් හදලා බලලා කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. අපේ වීඩියෝ එක දිගටම බලුවට ගොඩක් ස්තුතියි. අපේ channel එකත් එක්ක දිගටම රැඳී සිටින්න මේ වගේ විවිධ රෙසිපි වලින් ආයෙත් හමු වෙමු. සුබ දවසක් ඔයාලට.